Hello everyone, welcome back to Mashi's Life YouTube channel. ඔන්න ඉතින් කාලෙකින් ඔයාලට දවස් ගානක තික vlog එකක් අරගෙන මං ආවා. මේ තමයි 2025 පෙබරවාරි 28. ඒ කියන්නේ මම ජොබ් එකට ගිය නැත්නම් ජොබ් එකට ට්‍රේනින් ගිය පළවෙනි දවස. ඉතින් පළවෙනි දවසේ ඉතින් කලේ කඩෙන් කාලා මේ කඩේ හරිම රසයි මේක තියෙන්නේ නිගම්බවල. මේ මට එතනින් හම්බුණු චුටු චොක්ලට් එකක්. මේ මගේ ට්‍රේනින් එක යන විදිය. මේ කම්පැනි එක හරිම ලස්සනයි. මම ෆයිනෑන්ස් කම්පැනි එක තමයි වැඩ කරන්නේ. ඉතින් දැන් මම ඒ වැඩ ඔක්කොම ඉගෙනගෙන බස් එකේ ගෙදර යන්න මේ ඊළඟ දවස. ඒ කියන්නේ අප්‍රේල් 16. ඒ ඔෆිස් එකට ගිහිලා ටික කාලෙකින් මට ඔයාලට vlogs ගේන්න බැරි වුණා. මේ තියෙන්නේ පෙබරවාරි වලින් පස්සේ මම ගත්ත බ්ලොග් එක. ඒ ඔයාලා දැක්කේ මම ගත්ත බ්‍රෙක්ෆාස්ට් එක. ඒක වෙනස්ම රහ. ඉතින් ටික කාලයකට පස්සේ මම ජොබ් එකට ගිහිල්ලා හරියට මාසෙකට වගේ පස්සේ අපි අවුරුදු සැමරුවා. මේ තියෙන්නේ අපි කිරි උතුරවන ඒ සුන්දර අවස්ථාව. මේ විදියට ආසම විදියට කිරි උතුරද්දී හිතට දැනෙන සතුට, ඒ සැනසීම, ඒ හැමදේම කියන්න වචන නැහැ. ඉතින් මේ තියෙන්නේ අපේ ඔෆිස් එකේ හැමෝම එකතු වෙලා රෙඩි කරපු අපේ අවුරුදු කෑම මේසෙ. කොහොමද ආසිතනවනේ. මේ තියෙන්නේ ඉතින් මං අවුරුදු කෑම කාලේ ඉවර වෙලා වර්ක් කරන්න පටන් ගත්තා. මේ ඊළඟ දවසේ කියන්නේ අප්‍රේල් 21. ගෙවල් ගාව තිබ්බ අවුරුදු උත්සවයකටත් මම ගියා. මේ තියෙන්නේ ඒකේ වීඩියෝස්. මට වීඩියෝස් ටිකයි ගන්න පුළුවන් වුණේ. මේ තියෙන්නේ ඔයාලා ආසම පැණි බම්බරය කරන හැටි. ඒක නම් ඉතින් බලන් හිටියත් hina යනවා. ඉතින් ඔයාලට කොහොම දාන්නත් බැරි වුණානේ. මේ තියෙන්නේ ඊළඟ දවස. මේ අප්‍රේල් 27. ඒ කියන්නේ මගේ ඔෆ් ඩේ එක. ඉරිදා දවසක්. ඉතින් එදා උදේ කඩෙන් කාලා කාමර අංකා ටිකක් හම්බුණා. එකත් කාලා මේ මං ආසම ප්‍රෝග්‍රෑම් එකක් The Cookout ප්‍රෝග්‍රෑම් එක බලන ගම. මේ තියෙන්නේ ඩිනර් එක. මම ගෙදර හදපු බිරියානි රෙසිපි එක. මම ඒක ඔයාලත් එක්ක බෙදාගත්තා. ඔයාලට මතක ඇති. මේක නම් හරිම රසයි. මේ තියෙන්නේ ඊළඟ දවස. ඒ තමයි වර්ක් දවසක්. ඉතින් මම එදා ඔෆිස් ගිහිල්ලා මගේ වැඩ කටයුතු කරන ආකාරය තමයි මේ ඔයාලට පේන්නේ. මේ තියෙන්නේ මම කාපු රසම රස ෆ්ලේවර්ස් දෙකෙන් කේක්. වයිට් චොක්ලට් එකයි ඩාර්ක් චොක්ලට් එකයි. මේ ඊළඟ දවස. මැයි 2. මේක නම් හරිම ලස්සන දවසක්. අපේ ඔෆිස් එකේ හැමෝම එකතු වෙලා රාගම තියෙන ඇට්කාසා රෙස්ටොරන්ට් එකේ තමයි මේ තියෙන්නේ. අපි කට්ටිය එකතු වෙලා ඩිනර් එක ගන්න තමයි එහාට ගියේ. මේ තියෙන්නේ ඒකේ වීඩියෝස්. හරිම රසයි මේ එක. The next day. හරි මේ තියෙන්නේ ඊළඟ දවස 2025 ජූනි 9 වෙනිදා අපිට දඹුල්ලේ කම්පැනි එකකින් ට්‍රේනින් එකක් දාලා තිබ්බා. ඉතින් අපි මේ එහෙ යන ගමන් තමයි ඔයාලට මේ චුටි වීඩියෝස් ටික මං ගත්තේ. මේ තියෙන්නේ අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න නවත්තපු රෙස්ටොරන්ට් එක අරලිය බිස්ට්‍රෝ කැෆේ ඇන්ඩ් රෙස්ටොරන්ට්. මේක තියෙන්නේ දඹුල්ලේ. මේ තියෙන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක. මේ තියෙන්නේ මං අර කලින් කියපු හොටෙල් එකේ view එක. ඉතින් ඊට පස්සේ දිගටම ඉතින් ට්‍රේනින් දිගට මේ ප්‍රෝග්‍රෑම් එකේ තමයි හිටියේ. මේ තියෙන්නේ අපි ගියපු ප්‍රෝග්‍රෑම් එක තිබ්බ තැන ගිමන්හල රෙස්ටොරන්ට් එක. මේ තියෙන ඉතින් ලන්ච් එකට ගියපු වෙලාව මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත ලන්ච් එක. බුෆේ එකක් තමයි දාලා තිබ්බේ. අපිට කැමති විදියට බෙදාගෙන කන්න පුළුවන්. මේ තියෙන්නේ මම ගත්ත ඩෙසර්ට් එක. ඉතින් අපි මේ වැඩ ඔක්කොම ඉවර කරලා එන්න පිටත් වුණා ගෙදර. දඹුල්ලේ ඉඳන් හරිම ලස්සන දවසක්. මේ තියෙන්නේ ඊළඟ දවස. මේ තමයි මැයි 10. ඒ කියන්නේ පෝය දවස. වෙසක් පෝය දවස. ඉතින් උදේම අයිස්ක්‍රීම් එකක් කාලා මම ගියා පන්සල් ළමයි එක්ක. මේ තියෙන්නේ පන්සලේදී අපි ගත්ත වීඩියෝස්.
මේක නම් ඔයාලට මතක ඇතිනේ මම මේකෙත් හදන වීඩියෝ එකක් ඔයාලට දාලා තිබ්බනේ. The next day.